MBBS කියන්නේ මොකක්ද? වෛද්‍ය පීඨයක් ඇතුලේ ඇත්තටම මොනවද උගන්වන්නේ? වෛද්‍ය පීඨයට යන්න කලින්ම ඒ ගැන දල අදහසක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන ප්‍රධාන ආයතන විදිහට රාජ්‍ය වෛද්‍ය පීඨ 12ක් තියෙනවා. University of Colombo, University of Peradeniya, University of Kelaniya, University of Sri Jayawardenapura, University of Ruhuna, University of Jaffna ඇතුළු තවත් වෛද්‍ය පීඨ පවතිනවා. MBBS එහෙමත් නැත්නම් Bachelor of Medicine, Bachelor of Surgery. මේ MBBS වැඩසටහන් සාමාන්‍යයෙන් වසර 5මාරක් සිට 6ක් දක්වා කාලයක් පවතින්න පුළුවන්. විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට මේ සැකැස්මේ සුළු වශයෙන් වෙනස්කම් පැවතිය හැකියි. මේ පාඨමාලාව තුළ සාමාන්‍යයෙන් අධ්‍යයන කාලය පුරා මූලික විෂයන් 14ත් 15ත් අතර සංඛ්‍යාවක් අධ්‍යයනය කෙරෙනවා. මෙම විෂයන් ප්‍රධාන වශයෙන් ප්‍රී-ක්ලිනිකල්, පැරා-ක්ලිනිකල් සහ ක්ලිනිකල් කියලා අධ්‍යයන 3ක් යටතේ සංවිධානය කරලා තියෙනවා. ප්‍රී-ක්ලිනිකල් ෆේස් එකේදී ඇනටොමි, ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි කියන විෂයන් හැදෑරෙනවා. පැරා-ක්ලිනිකල් ෆේස් එකේදී පැතොලොජි, මයික්‍රෝබයෝලොජි, පැරසිටොලොජි, ෆාමකොලොජි, ෆොරෙන්සික් මෙඩිසින්, කමියුනිටි මෙඩිසින් ඕ පබ්ලික් හෙල්ත් කියන විෂයන් හැදෑරෙනවා. ක්ලිනිකල් ෆේස් එකේදී මෙඩිසින්, සර්ජරි, ඔබ්ස්ටෙට්‍රික්ස් ඇන්ඩ් ගයිනකොලොජි, පීඩියාට්‍රික්ස්, සයිකියාට්‍රි කියන විෂයන් හැදෑරෙනවා. අවසන් MBBS විභාගයේදී විශේෂයෙන් ප්‍රධාන සායනික විෂයන් 5 කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. වෛද්‍ය අධ්‍යාපනයේ මුල් අවධියේදී ඒ කියන්නේ පළමු අවුරුද්දේ හෝ පළමු අවුරුදු 1.5 තුල ශිෂ්‍යයන් ප්‍රධාන වශයෙන් ශරීර ව්‍යුහ විද්‍යාව, ජෛව රසායන විද්‍යාව සහ ක්‍රියාකාරී විද්‍යාව එහෙමත් නැත්නම් ඇනටොමි, බයෝකෙමිස්ට්‍රි සහ ෆිසියොලොජි කියන මූලික වෛද්‍ය විද්‍යාත්මක විෂයන් හදාරනවා. මේ අධ්‍යයනයේ අරමුණ වෙන්නේ මිනිස් සිරුරේ ව්‍යුහය, විවිධ අවයව පද්ධතිවල ක්‍රියාකාරීත්වය සහ ශෛලීය මට්ටමින් සිදුවෙන ජෛව රසායනික ක්‍රියාවලීන් පිළිබඳ මූලික හා ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම. මේ අධ්‍යයන කාලය තුල දේශන, පැවරුම්, කුඩා කණ්ඩායම් සාකච්ඡා, ඒ කියන්නේ small group discussions SGD කියලාත් හඳුන්වනවා. උපදේශන පන්ති, ඒ කියන්නේ ටියුටෝරියල්ස්, රසායනාගාර ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ඒ කියන්නේ ලැබොරටරි ප්‍රැක්ටිකල්ස්, මෘත දේහ විච්ඡේදනය, ඒ කියන්නේ ඩිසෙක්ෂන්ස්, ඒ වගේම සාමාන්‍ය ආකාරයේ ලිඛිත පරීක්ෂණ, වාචික පරීක්ෂණ, එහෙම නැත්නම් වයිවා, වෛද්‍ය සායනික කුසලතා ඇගයීම්, Objective Structured Clinical Examinations OSCE කියලාත් හඳුන්වනවා, සහ අඛණ්ඩ ඇගයීම්, ඒ කියන්නේ Continuous Assessments ඇතුළු විවිධ ඉගෙනුම් හා ඇගයීම් ක්‍රමවේදයන්ට සිසුන් මුහුණ දෙනවා. මින් පසුව ඊළඟ අධ්‍යයන වෙත යෑමට පෙර බැරියර් එක්සෑම් එකකින් සමත් විය යුතුයි. යම් හේකින් මේ අසමත් වුණොත් නැවත වරක් රිපීට් එක්සෑම් එකක් විදිහට සමත් විය යුතුයි. එසේත් නොමැති වුණොත් ඊළඟ කණ්ඩායම, ඒ කියන්නේ next batch එක සමග නැවත පෙනී ඉඳලා සමත් විය යුතුයි. මේ විදිහට සමත් වෙලා ඊළඟ අධ්‍යයනයට ගියාම ප්‍රධාන වශයෙන්ම පැතොලොජි, මයික්‍රෝබයෝලොජි, පැරසිටොලොජි, ෆාමකොලොජි, ෆොරෙන්සික් මෙඩිසින්, කමියුනිටි මෙඩිසින් ඕ පබ්ලික් හෙල්ත් අධ්‍යයනය කෙරෙනවා. පැතොලොජි වලදී විවිධ රෝග තත්ත්වයන් හේතුවෙන් මිනිස් සිරුරේ සාමාන්‍ය ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය කෙසේ වෙනස් වන්නේද කියලා ගැඹුරින් අධ්‍යයනය කරනවා. ෆාමකොලොජි වලදී එම රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධ පිළිබඳව සවිස්තරාත්මක දැනුමක් ලබා දෙනවා. ඖෂධයක් ශරීරය තුළ ක්‍රියා කරන ආකාරය, එහි ක්‍රියාකාරී යාන්ත්‍රණය, රසායනික සංයුතිය, භාවිතයන්, මාත්‍රා, අතුරු ආබාධ සහ අනෙකුත් ඖෂධ සමග ඇති කරන අන්තර් ක්‍රියා ඇතුළු කරුණු මෙම විෂය යටතේ අධ්‍යයනය කෙරෙනවා. පැතොලොජි සහ ෆාමකොලොජි lectures, titles, small group discussions, lab sessions, continuous assessments සහ අවසානයේ එක් එක් විෂයන් සඳහා අවසාන විභාගයන් වලින් සමන්විත වෙනවා. මේවායින් සුදුසුකම් ලැබුවොත් විශිෂ්ටතා විභාගයක්, එහෙමත් නැත්නම් ඩිස්ටින්ක්ෂන් වයිවා පැවැත්වෙනවා. මේ හැම එකකින්ම සමත් වීම අත්‍යවශ්‍යයි. මේ කටයුතු වලට සමගාමීවම ඊළඟ අධ්‍යයන වන සායනික පුහුණුව, ඒ කියන්නේ ක්ලිනිකල් ෆේස් එක ආරම්භ වෙනවා.
මේක ආරම්භ වෙන්නේ දෙවන වසරේ අවසානයේ හෝ තුන්වන වසරේ ආරම්භයේදී. මේ අවධියේදී ශිෂ්‍යයන් රෝහල් පරිසරයට ඇතුළත් වන අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ patient examinations, ward rounds, clinical discussions, case presentations සහ hospital rotation වගේ ක්‍රියාකාරකම් තුලින් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්නවා. සායනික කටයුතුවලදී ශල්‍යාගාරයට යාම, ශල්‍ය කර්ම සඳහා සහාය වීම සහ තවත් ඉගෙනුම් ක්‍රියාපටිපාටියත් ඇතුළත් වෙනවා. මෙහිදී සර්ජරි, මෙඩිසින්, පීඩියාට්‍රික්ස්, ඔබ්ස්ටෙට්‍රික්ස් ඇන්ඩ් ගයිනකොලොජි, සයිකියාට්‍රි, කමියුනිටි මෙඩිසින් සහ වෙනත් සායනික විෂයන් යටතේ රෝගීන් සමග වැඩ කිරීම ආරම්භ වෙනවා. මේ අදියර වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ අධ්‍යාපනයේ ප්‍රධානතම ප්‍රායෝගික කොටස වෙනවා. කාඩියෝලොජි, නියුරොලොජි, ඕතෝපීඩික්ස් සහ ඩර්මටෝලොජි වැනි අනෙකුත් විශේෂිත සායනික අංශත් මෙම ප්‍රධාන විෂයන් යටතේ විශේෂයෙන් මෙඩිසින් සහ සර්ජරි විෂයන් සමග ඒකාබද්ධව අධ්‍යයනය කරනු ලබනවා. වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර මහාචාර්ය වසර, ඒ කියන්නේ ප්‍රොෆෙසෝරියල් ඉයර් එක ලෙස හඳුන්වන දැඩි සායනික පුහුණු අදියර. මෙම වසර තුල ප්‍රධාන විෂයන් 5 වන මෙඩිසින්, සර්ජරි, ඔබ්ස්ටෙට්‍රික්ස් ඇන්ඩ් ගයිනකොලොජි, පීඩියාට්‍රික්ස් සහ සයිකියාට්‍රි කියන අංශවලට අදාළව සති 8 බැගින් යුත් පත්වීම් ලැබෙනවා. මෙම පුහුණුව සිදු වෙන්නේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහල්වල ප්‍රොෆෙසෝරියල් වෝඩ්ස් ලෙස හඳුන්වන විශේෂිත වාට්ටුවල. මෙහිදී සිසුන් හවුස් ඔෆිසර්ස්ලා, ඒ කියන්නේ ඉන්ටර්න් ඩොක්ටර්ස්ලා සමග කටයුතු කරමින් ඔවුන්ගේ සායනික කාර්යයන් නිරීක්ෂණය කරනවා. මේක ෂැඩෝයින් කියලත් හඳුන්වනවා. ඒ වගේම රෝගීන්ගේ කළමනාකරන ක්‍රියාවලියට සක්‍රියව සම්බන්ධ වෙමින් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්නවා. මෙහිදී සිසුන් හැකි තරම් වාට්ටුව තුළ රැඳී සිටිමින් සම්පූර්ණ සායනික පුහුණුවක් ලබා ගැනීම ප්‍රධාන අරමුණ වෙනවා. මීට අමතරව වයිවා, OSCE, රෝගීන් සඳහා හෝම් විසිට්ස් සහ අසයින්මන්ට්ස් වලින් සමන්විත වෙනවා. මෙහිදී සිසුන්ගේ දැනුම හා කුසලතා නිරන්තරයෙන් පරීක්ෂා කෙරෙනවා. අවසන් MBBS විභාගය ප්‍රධාන විෂයන් 5 සඳහා පවත්වනු ලබන ලිඛිත හා බහුවර්ණ ප්‍රශ්න සහිත විභාගවලින් සමන්විත වෙනවා. මෙම විභාගවලින් අනතුරුව එක් එක් විෂයන් සඳහා long cases, short cases සහ viva පැවැත්වෙනවා. මේ සියල්ල සමත් විය යුතුයි. එහෙම නැත්නම් නැවත ඒ කියන්නේ repeat exam විදිහට විභාග කරලා මේ සියල්ල සමත් විය යුතුයි. මේ විදිහට සමත් වුණාට පස්සේ MBBS උපාධිය සම්පූර්ණ වෙනවා. හැබැයි MBBS උපාධිය සම්පූර්ණ කළා කියලා ඔබට ලංකාවේ වෛද්‍යවරයෙකු විදිහට කටයුතු කරන්න හම්බෙන්නේ නැහැ. ඇත්තටම වෛද්‍යවරයෙකු වෙන්න නම් තවත් පියවර කිහිපයක්ම අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න අපි කරලා තියෙන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු වන්නේ කෙසේද කියන සවිස්තරාත්මක වීඩියෝ එක අනිවාර්යෙන්ම නරඹන්න. ඔබට මෙවැනි තවත් අර්ථවත් වීඩියෝස් නැරඹීමට අවශ්‍ය නම් Xvision නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔබේ අදහස් comment section එකේ අපිත් එක්ක බෙදා ගන්න.